සුබ දවසක් වේවා. ඔයාලට කොහොමද? ඉතින් අද ජූලි 18 වන සෙනසුරාදා. අද මට නිවාඩු දවසක්. මගේ දුවයි පුතයි ඒ දෙන්නත් ගෙදර ඉන්න දවසක්. ඉතින් මම හිතුවා අද අපි හැමෝම කන්න කැමති හින්දා මුං කිරිබත් ටිකක් හදාගත්තොත් හොඳයි කියලා. ඉතින් මම ඊයේ හවස මුං ඇට ටිකක් පෙඟෙන්න දැම්මා. කෝකටත් ඒක හොඳයිනේ. ඉතින් ඊයේ හවස අපේ හස්බන්ඩ් මට පොල් ටිකක් ගාලා දුන්නා. ඒකත් ෆ්‍රිජ් එකෙන් අරන් ඉක්මනටම මම කිරිබත් එක හදාගෙන ලුණු මිරිසකුත් හදාගත්තා. ඉතින් මේ බලන්න යාළුවනේ මගේ කිරිබත් එක රස වගේ පේනවද? ඇත්තටම මේක ගොඩක් රසයි. ඒකට රස එන්න නම් අනිවාර්යෙන් හොඳට කිරි තියෙන්න ඕනේ. මම පොල් ගෙඩි එකමාරක කිරි දැම්මා මේකට. ඉතින් දුවයි පුතයි අපි කිරිබත් එහෙම කාලා මගේ ගෙදර තිබුණා කුන්දිරා පැලයක්. අර කුන්දිරා පොල් කියන්නේ. අන්නේ කුන්දිරා පොල් පැලයක්. ඉතින් ඒකට මේ වෙරළු ගහක වදුලක් එනවා. ඉතින් මං දැන් හිතාන ඉන්නේ මේ වෙරළු ගහ කපන්න. හැබැයි ඉතින් මේකේ අයිතිකාරයා නම් කැමති නෑ වෙරළු ගහ කපන්න. වෙරළු ගහේ අයිතිකාරයා තමයි මගේ හස්බන්ඩ්. එයාට කෝල් එකක් දීලා අහලා බැලුවා කපන්නද කියලා. ඉතින් එයා කියනවා වෙරළු ගහ දැන් පීදිලාලු තියෙන්නේ මල් තියෙනවා. ඔක කපන්න එපා. එයා එපා කිව්වට මං දැන් කපලා ඉවරයි. මේ බලන්නක යාළුවනේ මං කපන්න කලින් නම් දැක්කේ නැහැ. ඒ වුණාට කපද්දි දැක්කේ නැති වුණාට කපලා ඉවරනාට පස්සේ නම් වෙරළු මල් තියෙනවා මම දැක්කා. ඉතින් යාළුවනේ මේ මගේ කුන්දිරා පොල් පැලේ. මේකට පොහොර ටිකක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. මම පුතාට කියලා මේ ගහ වටේට පස් බුරුල් කරනවා. අපිට ටිකක් තිබහක් වගේ ආවා. දුව ඉතින් අපේ නාරං ගහෙන් නාරං ටිකක් කඩාගෙන ඇවිත් බීම හදලා දෙන්නම් කියලා කිව්වා. මමත් ඒකට කැමති වුණා. ඉතින් දැන් මේ එයා හදන්නේ බීම හදන්න නාරං කඩනවා. ඉතින් යාළුවනේ අපි දැන් දවල්ටත් කෑවා. ඊට පස්සේ දැන් මේ වත්තපිටිය වැඩ ටිකකුත් කරා. දැන් අපි බීම එකක් එහෙම බීලා ටිකක් රෙස්ට් එකේ ඉඳලා හවස හස්බන්ඩ් ආවට පස්සේ ටවුන් යන්න හිතාන තමයි ඉන්නේ. මොකද එයා කැමති බින්චුන් යන්න. ඉතින් බින්චුන් එකේ ඕපන් එක අද තමයි තියෙනවා කිව්වේ. ඉතින් දැන් එයා ලැහැත්ති වෙලා ඉන්නේ තාත්ති ආවහම ටවුන් ගිහින් බින්චුන් එකෙන් බීම එකක් එහෙම බීලා ඒ අත්දැකීම ගන්න. ඇත්තටම එදා මේ බින්චුන් එක ඕපන් එක එදා ඉතින් බින්චුන් එකේ ගොඩක් සෙනග හිටිය ඕපනින් එක හින්දා අපිත් ඉතින් එක රස ටෙස්ට් කරා. ඉතින් යාළුවනේ ඔන්න ඔහොම තමයි එදා සෙනසුරාදා දවස ගෙවුනේ. අපි එදා ටවුන් ගිහිල්ලා එනකොට ටිකක් රෑ වුණා. රෑ වෙද්දි තමයි ආවේ. ඉතින් යාළුවනේ මගේ මේ වීඩියෝ වල අඩුපාඩු ඇති. මොකද මම මේ තාම ඉතින් වීඩියෝ වලට අලුත් කෙනෙක්නේ. ඉතින් යාළුවනේ ඔයාලත් කැමති නම් මගේ වීඩියෝ හැමදාම බලන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න යන්න. ලයික් එකක් තියන්න. ගිහින් එන්නම් බුදු සරණයි.